යාළුවනේ ඔයාලා මැලේසියා ගියොත් යන්නම ඕන තැනක් තමයි මේ ජෙන්ටින් හයිලන්ඩ්ස් කියන්නේ. ජෙන්ටින් හයිලන්ඩ්ස් වල කේබල් කාර් සවාරියක් යන්න තමයි මේ මං හදන්නේ. ඉතින් අපි බලමු කොහොම වෙයිද මගේ මේ ත්‍රාසජනක අත්දැකීම කියලා. මං ආසාවෙන් ඉන්නවා මේ කේබල් අත්දැකීම ලබා ගන්න. දැන් මේ මම කේබල් කාර් එකේ ඉරට යද්දි ලැබෙන අත්දැකීම තමයි මේ ඔයාලා දකින්නේ. මේකත් ඔයගොල්ලෝ ගන්න ඕන අත්දැකීමක් සහ මේ අත්දැකීම ගන්න අනිවාර්යෙන් මේ කේබල් කාර් එකේ යන්න අමතක කරන්නත් එපා. තව විශේෂ දෙයක් කියන්න ඕනේ යාළුවන්ට. ඔයාලා දන්නවද මම මේ ට්‍රිප් එක යන්නේ කිසිම ටුවර් ගයිඩ් කෙනෙක්ගේ සහ මග පෙන්වීමක් නැතුව. ඇත්තටම මමම සර්ච් කරලා මමම හොයාගත්ත ඩීටේල්ස් වලින් තමයි මම මේ යාළුවනේ ඔයාලව දැනුවත් කරන්නේ. ඉතින් ඔයාලට આવොත් මගේ වීඩියෝස් බලලා ලේසි මේ වගේ මම ඔයගේ කරදර වෙන්න ඕනේ නැහැ. ඇත්තට මේ දේවල් හොයාගන්න ඔයගොල්ලන්ට මගේ YouTube channel එක බැලුවොත් බලා ගන්න පුළුවන්. මං ගිහිල්ලා තියන්නේ කොහෙද? ඒ වගේම යන්න හොඳම තැන් ටික මම මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් ඒ තැන් වලට ගියොත් එහෙනම් ඔයාලට අනිවාර්යෙන් මැලේසියාවොත් මේ වගේ හොඳම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ඉතින් මම යන්න ලොකේෂන් සහ ඒ ඩීටේල්ස් වලට වෙනම මඟ පෙන්වීමක් දක්වලා තියෙනවා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවනේ අපි දැන් ගමන ගැන කතා කරොත් ඉස්සරහට යද්දි ඔයාලට පේනවා මේ ඈතින් අර සුන්දර පන්සලක් වගේ දිස් වෙන තැනක් තියෙනවා. ඒක ඇත්තටම පන්සලක් තමයි. ඒක මීදුමින් කව වෙලා නිසා උගලන්ට ඇත්තටම කැමරාවට එච්චරම පැහැදිලිව පේනවා නොවෙන්නට පුළුවන්. අපි ගිහිල්ලා බලමු එතන මොන වගේ ලස්සන අත්දැකීමක් ලැබෙයිද කියලා. දැන් මේ ඔයාලා දකින්නේ චින්සි ටෙම්පල් එක. ඉතින් මේ කේබල් කාර් සවාරිය අතරතුරදී අපිට චින්සි ටෙම්පල් එක උඩින් තමයි මේ අපි කේබල් කාර් එක යන්නේ. මම හිතුවා චින්සි ටෙම්පල් එකට ගිහිල්ලාම යන්න ඕනේ ඉහළට කියලා. ඉතින් බලන්නකෝ චින්සි ටෙම්පල් එකට ආවට පස්සේ කොච්චර ලස්සන අත්දැකීමක් අපිට ගන්න පුළුවන්ද කියලා. මාරම view එකක්. වටෙන් කඳු ඇති වලින් වට වෙච්ච මාරම ලස්සන තැනක් තමයි මේ චින්සි ටෙම්පල් එක. බලන්නකෝ බුදු පිළිම ඒ වගේම ලස්සන විහාරය ඇතුලේ තියෙන ස්ටැචුස් ඒ වගේම මාරම ලස්සන විදිහට ගාඩන් එකක් මේන්ටේන් කරන තැනක් තමයි මේ චින්සි ටෙම්පල් එක කියන්නේ. අනිත් කියන්න ඕනේ විශේෂ කාරණේ තමයි දැන් ඔයාලා දන්නවද මේ වෙලාව කීයද කියලා? මේ දැන් වෙලාව 6:00ට විතර ඇති. මෙහි ඇත්තටම කලුර වැටෙන්නේ ප්‍රය 7න් පස්සේ. ඉතින් අපේ ශ්‍රී ලංකාවේ නම් 7 කියන්නේ ඉතාමත් දැඩි කලුලස් සහිත වෙලාවන්නේ. දැන් කිල්සියට ඇවිල්ලා ඉන්නේ කේබල් කාර් එකේ තුරු තමයි අපි ආවේ. ඇවිල්ලා මෙතන මේ ක්වීන්සි ටෙම්පල් එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා මාරම ලස්සනයි. මෙතන පොඩ්ඩක් ආදාශයේ තියෙන ටිකක් අර චීනේ පොඩ්ඩක් අර තියෙන කැටයම් මනම් ඒ වගේ පොඩ්ඩක් මික්ස් එකක් වගේ එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා මේ වහලවල් එහෙම ඉදි කරලා තියෙන විදිය මාරම ලස්සනයි ටෙම්පල් එකේ. ඒ වගේම බලන්න මෙතන මට පේනවා මේ පැත්තෙන් අපේ දකුණු පැත්තෙන් එන්න තියෙනවා ලස්සන බුදු පිළිමයක්. එතකොට ඔයාලට ඒකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ චින්සි ටෙම්පල් එකට එන්න අමතක කරන්න එපා මේ කේබල් කාර් සවාරිය අතරතුර. මොකද කේබල් කාර් එක යන අතරතුර ඔයගොල්ලන්ට එක ප්ලේස් එකක් හම්බ වෙනවා. ඒ ප්ලේස් එකේදී පුළුවන් ඔයගොල්ලන්ට බහින්න. එතනින් බහලා තමයි මේ ටෙම්පල් එකට එන්න ඕනේ. ඒ එන අතරතුරත් ඔයාලට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන වෙදර් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හරියටම මේ වෙදර් එක ගත්තොත් එහෙම නෝරෙලිය වෙදර් එකට සමානයි. ඒ නිසා ඔයාලට පුළුවන් ඇවිල්ලා ඒක එක්ස්පීරියන්ස් කරන්න. යාළුවනේ මේ ඔයාලා දකින්නේ ජෙන්ටින් හයිලන්ඩ්ස් වල තීම් පාක් එක. මෙතින් මේ කේබල් කාර් එකේ මම මෙහෙම යන අතරතුරදී මාරටම ලස්සනට මේ පහළ බලද්දි පේන view එක තමයි මේ තීම් පාක් එක. ඉතින් අනිවාර්යයෙන්ම ජෙන්ටින් හයිලන්ඩ්ස් යද්දි මේ එක්ස්පීරියන්ස් ලැබෙන එක්ස්පීරියන්ස් එක නම් ආය අමතක කරන්න බෑ. මම නම් මේ ජීවිතේ ෆස්ට් ටයිම් මේ කේබල් කාර් අත්දැකීම ලබා ගත්තේ. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට සුන්දර අත්දැකීම ලබා ගන්න අනිවාර්යයෙන්ම මැලේසියාවොත් ජෙන්ටින් හයිලන්ඩ්ස් වල කේබල් කාර් එකේ සවාරියක් යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ඉස්සරහට බලමු මට මොන වගේ තවත් සුන්දර අත්දැකීම් වලට මුහුණ දෙන්න පුළුවන් වෙයිද කියලා. එතකම් මගෙත් එක්ක හැමෝම රැඳී සිටින්න. දැන් මේ හදන්නේ ස්කයි ඇවෙනියු මේ එක්ස්පීරියන්ස් කරපු ලස්සන කේබල් කාර් එකෙන් බැහැලා මෙතනම තියෙන shopping mall එකේ shopping කරන්න. ඔයාලට මැලේසියාවට පස්සේ ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට ආවොත් මේ සුපිරිම අත්දැකීම ලබා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. යාළුවනේ තවත් මේ වගේ වීඩියෝ රැසකින් අපි හමු වෙමු. මේ වගේ ලස්සන වීඩියෝ
තවත් මම ගෙනෙන්න ඔයගලන්ට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම සුබ දවසක්.